ස්පෙસિෆික්ම සර්විස් බේස් බිස්නසස් වලට මට ඇඩ්වයිස් එකක් දෙන්න ඕන වුණා. මොකද සර්විස් බේස් බිස්නසස් ගොඩක් try කරනවා high ticket clients ලව ගන්න, which is good ඇත්තටම. but ප්‍රශ්න තියෙන්නේ ඒගොල්ලෝ මේ high ticket client එකක් හරි දෙකක් හරි තුනක් හරිම තමයි ඒගොල්ලන්ගේ company run කරගන්න ඒගොල්ලෝ තියාගන්නේ. ඊට වඩා ඒගොල්ලෝ focus කරන්න ඊට වඩා crowd එක ගන්න ඕනේ. හිතන්නකෝ high ticket clients ලා කියන්නේ එක client කෙනෙක් ඔයාට around $10,000 to $20,000 ඔයාට මාසෙකට payment එකක් දාන්න. ඒ වගේ clients ලා 3 දෙනෙක් හිටියනම් ඇති මගේ business එක run කරන්න මගේ cash flow එකට කියලා හිතාගෙන ඔයාගේ business එක අවුරුදු ගාණක් run කරන්න පුළුවන්. because I have many experience එහෙම රන් කරන ක්ලයින්ස්ලා ඕවර්නයිට් නැති වෙන්න පුළුවන්. එතකොට වෙන්නේ මොකද්ද? කෑෂ් ෆ්ලෝ එකේ අර බ්‍රීතින් සිස්ටම් එකක් වගේ තියෙන කෑෂ් ෆ්ලෝ එක කඩන් වැටෙනවා. ඒ කඩන් වැටුණාට පස්සේ ඒ බිස්නස් එක රන් කරගන්න බෑ. ඕන ස්ට්‍රෙස් යනවා. මොකද කරන්න කියලා දන්නේ නැහැ. ඒකට ඉමීඩියට්ලි ඒ වගේ හයි ටිකට් පේ කරන ක්ලයින්ස්ලා ඔයාට හොයාගන්න බැරි වෙනවා. එතකොට ඕකත් එක්ක බිස්නස් එක හිතා ගන්න බැරි විදියට කඩාගෙන වැටෙනවා. ඒක කොමන් මිස්ටේක් එකක් කරන්නේ. ඔයා හයි ටිකට්ස් නම් ඔයාගේ සර්විස් බේස් බිස්නස් එකක් නම් please do not focus only the high ticket clients. Also a high ticket clients la focus karana now you might have like more than 10 to 15 people. So because we can't trust anybody. ඒ කියන්නේ market එකේ යන මේකත් එක්ක anybody we can't trust. එතකොට ඔයාලා job එකක් කරනවා වගේ risk එකක් තමයි ගන්න වගේ හැම දෙයත් එක්කම cash flow wages given ඒ ඔක්කොමත් එක්ක. So I should say at least ඔයාට ඒ වගේ clientele එකක් ඉන්නවනම් ඔයා වෙනම පැත්තෙන් ඔයාගේ වෙනම pipeline එකේ තව 3-4 දෙනෙක් waiting ඉන්න බලන්න. මොකද ඔයාගේ maximum capacity එකත් එක්ක ඔයාට service එක deliver කරන්න. එහෙම වුණොත් ඔයාගේ business එක මාර විදිහට healthy වෙනවා. ඔයාට stress එකක් නැතුව මේ වෙන්න පුළුවන්. ඒවට වෙනම tools තියෙනවා. කොහොමද අපි ඒ වෙනම ඔයාගේ pipeline එකේ වෙනම high tickets client ලා තියන් ඉන්නේ current ඔයා deal කරන. ඒකට ඔයාලටගේ demand එක වැඩි වෙන්න ඕනේ. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. So if you need my guidance, so I'm more than happy to help you as well. Please DM me and see you in the next video guys. Peace.